අර ගඩොලක් අතට ගත්තම මේ ඒකේ තියෙන බර ඒකේ තියෙන ඝනත්වය අපිට හොඳටම දැනෙනවා නේද? හෝ අනිවාර්යයෙන් මේක අතින් ගිලිහුණොත් සද්දයක් එනවා, කකුලට වැටුණොත් රිදෙනවා. හරියටම. ඉතින් අපි හැමෝම හිතාගෙන ඉන්නේ මේ භෞතික ලෝකය කියන්නේ නිකන් කිසිම වෙනසක් නැති මේ ඊටමත් ස්ථිර දැඩි පදනමක් තියෙන තැනක් කියලායි. ඒක ඇත්ත. අපි එදිනෙදා ජීවිතේදී දකින්නේ ඒ මට්ටම විතරයි. හැබැයි අපි අද මේ විමර්ශනයේදී මේ යථාර්ථය සම්පූර්ණයෙන්ම කනපිට පෙරලන්නයි යන්නේ. මොකද අද මේ ගැඹුරු සාකච්ඡාවෙන් අපි බලන්නේ සාම්ප්‍රදායික අභිධර්මයේන පරමාණුක න්‍යාය නූතන ක්වොන්ටම් භෞතික විද්‍යාවත් එක්ක කොතරම් දුරට එකට ගැටෙනවද කියන කාරණයයි. මේක ගොඩක් රසවත් මාතෘකාවක්. ඔව්. මේකට අපිට මූලාශ්‍ර විදියට ලැබිලා තියෙන්නේ යුරෝපියන් න්‍යෂ්ටික පර්යේෂණ සංවිධානය. ඒ කියන්නේ අර සර්න් ආයතනයට අනුබද්ධ ZENODO ශාස්ත්‍රීය ගබඩාවේ පළවුණු පර්යේෂණ පත්‍රිකාවක්. පසන් සේනානායක මහතාගේ The Frame Theory of Temporal Perception කියන පත්‍රිකාවයි ඊට සමගාමීව සැකසුණු පාරභෞතික විශ්ලේෂණ වාර්තාවයි තමයි අපි අද පදනම් කරගන්නේ. ඉතින් මේ මූලාශ්‍ර වලට අනුව අපි මේ දකින ඝන ලෝකය ඇත්තටම පවතින්නක් නෙවෙයි. ඒ කියන්නේ මේක නිකම්ම දාර්ශනික කතාවක් නෙවෙයි නේද? නැහැ කිසිසේත්ම නැහැ. මේක හුදු දාර්ශනික අදහසක් කියන තැනින් එහාට ගිහින් අර විශ්වයේ ව්‍යුහාත්මක යථාර්ථය ඇත්තටම මොකක්ද කියන එක විද්‍යාත්මකව තේරුම් ගන්න හදන උත්සාහයක්. පැහැදිලි. සම්ප්‍රදායික විද්‍යාව ගත්තොත් එයාලා භෞතික ලෝකයේ පරමාණුව දක්වාත් ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන ක්වාක් වගේ මේ උපපරමාණුක අංශු දක්වාත් බෙදාගෙන ගියානේ. ඔව් අපි ඉස්කෝලේ යද්දිත් ඉගෙන ගත්තේ එහෙමයි. හැබැයි අභිධර්ම ඊකනොන්න බොහොම එහාට යනවා. සියලු භෞතික ද්‍රව්‍යවල අවසානම. ඒ කියන්නේ තව දුරටත් කිසිසේත්ම බෙදන්න බැරි තෙනුම් මේකකයේ විදියට සුද්ධාෂ්ටකය කියන අවස්ථාව තමයි එතන හඳුන්වා දෙන්නේ. මේකට ඉංග්‍රීසියෙන් pure octet කියලාත් කියනවා. සුද්ධාෂ්ටකය. අෂ්ටකය කිව්වම මෙතන මූලික ශක්ති ලක්ෂණ 8ක් තියෙන්න ඕනේ නේ. හරියටම. මේ මූලාශ්‍ර පැහැදිලි කරන විදිහට මේවා අපිට අතින් අල්ලන්න පුළුවන් ද්‍රව්‍ය නෙවෙයි. මේවා හුදෙක්ම ශක්ති ස්වභාවයන්. ශක්ති ලක්ෂණ. අර පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත හතරයි ඊට අමතරව වර්ණ ගන්ධ රස ඕජා කියන ව්‍යුත්පන්න ලක්ෂණ හතරයි තමයි මේකට ඇතුළත් වෙන්නේ. ඒ 8 තමයි එකතුව. හැබැයි මට තියෙන ප්‍රශ්නේ මේකයි. දැන් මේවා අංශු නෙවෙයි නම් මේවා නිකම්ම ශක්ති කම්පන විතරක් නම් කොහොමද මේ අමූර්ත ශක්තින් 8 එකතු වෙලා අපිට මේ පේන ඝන ලෝකය නිර්මාණය කරන්නේ? මේක යාන්ත්‍රණය මොකක්ද? අන්න එතන තමයි වැදගත්ම ගැටලුව තියෙන්නේ. දැන් අපි පඨවි කිව්වම සාමාන්‍යයෙන් හිතන්නේ පස් හෙවත් ඝන ද්‍රව්‍ය කියලානේ. පඨවි ධාතුව කිව්වම මහ පොළොව වගේ දේවල් තමයි මතක් වෙන්නේ. හැබැයි මේ පර්යේෂණ පත්‍රිකාවට අනුව පඨවි කියන්නේ ඝනත්වය සහ අවකාශයේ ප්‍රසාරණය වීමේ හැකියාව කියන ශක්ති ලක්ෂණයටයි. නූතන භෞතික විද්‍යාවේ අර ඉලෙක්ට්‍රෝන වලාකුළු එකිනෙක විකර්ෂණය කරනකොට ඇතිවන තෙරපුමක් තියෙනවා. අන්න ඒ තෙරපුම තමයි අපිට ඝනත්වයක් විදිහට දැනෙන්නේ. ඒ කියන්නේ ඝන දෙයක් නෙවෙයි තෙරපුමක්. ඊළඟට ආපෝ කියන්නේ ඇලෙන සුළු බව. ඒ කියන්නේ අර අංශු විසිරී යන නොදී තබා ගන්නා සංඝාතික ශක්තියටයි. ඒක හරියට අර ව්‍යෂ්ටික භෞතික විද්‍යාවේ න ස්ට්‍රෝං නියුක්ලියර් ෆෝස් එක වගේ නේද? හරියටම හරි. ඒ ප්‍රබල න්‍යෂ්ටික බලය මේකට හොඳම උදාහරණය. ඊළඟට තේජෝ කියන්නේ උෂ්ණත්වය හෙවත් පරිණත කිරීමේ ශක්තියටයි. ඒ කියන්නේ චාලක ශක්තිය. අන්තිමට වායෝ කියන්නේ චලනය සහ මේ කම්පනය පවත්වා ගන්නා බලය. ඉතින් මේ ප්‍රධාන බලවේග 4 එකිනෙක මත යැපෙමින් තමයි පවත්වන්නේ. එතකොට අර ඉතිරි 4 ඒ කියන්නේ වර්ණ, ගන්ධ, රස සහ විශේෂයෙන්ම ඕජා කියන එකකින් කරන්නේ මේ කම්පන වලින් බාහිරට පෙනෙන ප්‍රතිදානයක්. ඒ කියන්නේ අවුට්පුට් එකක් ලබා දෙන එක නේද? ඒ ලක්ෂණ 4න් තමයි භෞතික ස්වභාවය විද්‍යාමාන කරන්නේ. මූලාශ්‍රවල පැහැදිලිව තියෙනවා ඕජා කියන්නේ මේ කම්පනයේ දිගින් දිගටම පවත්වාගෙන යන්න අවශ්‍ය කරන පෝෂණ ශක්තිය කියලා. මේ වෙලාවේ මට අපූර්ව උපමාවක් මතක් වෙනවා. මොකද්ද? අපි ගඟක තියෙන ජලසුලියක් දිහා බැලුවොත් ඒක දැක්කම කෙනෙකුට එකපාරටම හිතෙන එක වෙනවම අල්ලන්න පුළුවන් ඝන වස්තුවක්. නිශ්චිත හැඩයක් තියෙන එකක් කියලා නේද? පිටින් බලද්දී හැම පේනවා. හැබැයි එතන ජලසුලියක් කියලා වෙනම ද්‍රව්‍යයක් ඇත්තටම නැහෙනේ. එතන තියෙන්නේ ජලයේ නිශ්චිත චලන රටාවක් විතරයි. අන්න හරියටම හරි. මේ සුද්ධාෂ්ටකය කියන්නේත් ඒ වගේ කිසිම ඝන හරයක් නැති මේ ශක්ති ක්ෂේත්‍රයක ඇතිවෙන අධිසංඛ්‍යාත කම්පන රටාවක් විතරයි. high frequency vibration එකක්. ඒක ඊටමත් නිවැරදි උපමාවක්. හරියට ගඟේ ජලය චලනය වීම නැවැත්තුවොත් අර ජලසුලිය අතුරුදහන් වෙනවා වගේම මේ ශක්ති කම්පනය නැවැත්තුවොත් භෞතික ලෝකයත් එහෙමම අතුරුදහන් වෙලා යනවා. මාරයි නේද ඒක?
හැබැයි භෞතික ද්‍රව්‍යයක් කියන්නේ මේ වගේ වේගයෙන් වෙනස් වෙන කම්පන රටාවක් නම් අපිට කාලය ගතවීමක් අඛණ්ඩව දැනෙන්නේ කොහොමද කියන බරපතල ප්‍රශ්නය ඊළඟට මතුවෙනව නේද? අනිවාර්යෙන්ම හැමදේම කම්පනයක් නම් කොහොමද කාලය කියන එක අපිට දැනෙන්නේ? අන්න ඒක ෆ්‍රේම් තියරි හෙවත් රාමු න්‍යාය හරහා පර්යේෂකයා ඉතාමත් අපූර්වට පැහැදිලි කරනවා. මුළු විශ්වයම කියන්නේ ත්‍රිමාන හොලෝග්‍රැෆික් ස්ථිතික රාමු සමූහයක් කියලායි මේ න්‍යායෙන් කියන්නේ. ස්ටැටික් ෆ්‍රේම්ස් ටිකක්. ඒ කියන්නේ හරියට චිත්‍රපටයක පටියක් දිහා බැලුවොත් එකේ තියෙන්නේ එකිනෙකට වෙනස් නිශ්චල ඡායාරූප රාමු පැලක් වගේද? ඔව් මේ න්‍යායට අනුව මුළු විශ්වම හැදිලා තියෙන්නේ අන්න ඒ වගේ නිශ්චල රාමු වලින් තමයි. මේ නිශ්චල රාමු සංකල්පය අභිධර්මයේ එන චිත්තක්ෂණය කියන කාලය මැනීමේ මූලික ඒකකයට අතිශයින්ම සමපාත වෙන විදිහ ගැන මූලාශ්‍රවල පුදුමාකාර විස්තරයක් තියෙනවා මම දැක්කා. ඔව් චිත්තක්ෂණය කියන්නේ අභිධර්මයේන ඊටාම වැදගත් සංකල්පයක්. ඒකනේ චිත්තක්ෂණයක් කියන්නේ විශ්වයේ කාලය මනින්න පුළුවන් කුඩාම ඒකකයක්. හැබැයි මාව වඩාත්ම පුදුමයට පත් කළේ මේක සිදුවන වේගය ගැන කියවද්දි. මේ වාර්තාවලට අනුව එක් චිත්තක්ෂණයක් ගත වෙන කාලය තත්පරයකින් 10^23 වෙනි බලය තරම් කුඩායි. ඒ කියන්නේ ගොඩක්ම කුඩා අගයක්. ඔව් තත්පරයක් අරගෙන ඒක බිලියන ගණනකින් බෙදුවාම එන අගයක් නෙමෙයි. මේ කාල පරාසය නූතන ක්වොන්ටම් භෞතික විද්‍යාව හොයාගෙන තියෙන ඉලෙක්ට්‍රෝනයක් වගේ මූලික අංශුවක ආයු කාලයට සම්පූර්ණයෙන්ම සමානයි. මට තියෙන ප්‍රශ්නය මේකයි කොහොමද නවීන උපකරණ කිසිවක් නොතිබුණු අතීත යුගයකින් ලියවුණු අභිධර්මය වගේ දර්ශනයකුයි මේ නවීන විද්‍යාවයි එකම අගයකට එන්නේ. ඒක ඇතරම් පුදුම හිතෙන කාරණයක්. මේක නිකම්ම අහම්බයක් වෙන්න බැහැනේ. කිසිසේත්ම අහම්බයක් නෙවෙයි. ඒක යථාර්ථයේ ව්‍යුහාත්මක සීමාව. ඒ කියන්නේ ස්ට්‍රක්චරල් ලිමිට් එක අඳුර ගැනීමක්. දැන් ද්‍රව්‍ය කුඩා කරන්න පුරුවන් අවසාන සීමාව ප්ලැන්ක් දිග කියලා භෞතික විද්‍යාවේ කියනවනේ. ඕ ප්ලැන්ක් ලෙන්ත් එක. අන්න ඒ වගේම කාලය කුඩා කරන්න පුරුවන් අවසාන සීමාව තමයි මේ චිත්තාක්ෂණයකින් කියවෙන්නේ. සෑම චිත්තාක්ෂණයකටම උපාවස්ථා 3ක් තියෙනවා කියලා වාර්තාලේ පැහැදිලි කරනවා. මොනවද අවස්ථා 3? උපාද ඒ කියන්නේ හට ගැනීම, ඊළඟට ඨිති ඒ කියන්නේ පැවතීම හෝ ස්ථිතික අවස්ථාව. අන්තිම එක භංග ඒ කියන්නේ විනාශ වීම. මේ ඨිති කියන අවස්ථාව තමයි ඊටමත් වැදගත් වෙන්නේ. ඇයි ඒ? මොකද හැමදේම කම්පණය වෙනවා නම් කොහොමද යමක් පවතින්නේ කියලා කෙනෙකුට අහන්න පුළුවන්. අර ෆ්‍රේම් තියරි එකේ කියන නිශ්චල රාමුව නියෝජනය කරන්නේ මේ ඨිති කියන අවස්ථාවයි. යමක් ඉපදිලා එක ක්ෂුද්‍ර මොහොතක් නිශ්චලව පැවතිලා ඊළඟ මොහොතේම විනාශ වෙලා යනවා. හැබැයි අපිට ප්‍රශ්නයක් එනවා. අපි මේ දකින ලෝකයේ ගෙවල්, ගස්, කඳු මේ හැමදේම හුඟක්කල් පවතිනවනේ. ඔව් බැලූ බැල්මට එහෙමයි. ඒ භෞතික ද්‍රව්‍ය එහෙම පවතිද්දී කොහොමද අපි කියන්නේ හැමදේම අර තත්පරයකින් 10^23 වෙනි බලයක් වගේ ක්ෂුද්‍ර කාලයකදී විනාශ වෙනවා කියලා? අන්න එතනදී තමයි මනස සහ පදාර්ථය අතර තියෙන 17 අනුපාතය 1. ඒ කියන්නේ 17.1 රේෂියෝ එක කරලියට එන්නේ. 17ට 1 අනුපාතය? ඔව්. අභිධර්මයේ ඊටමත් පැහැදිලිව දක්වනවා එක් භෞතික රූපයක ඒ කියන්නේ පදාර්ථයක ආයු කාලය හරියටම චිත්තක්ෂණ 17කට සමානයි කියලා. පොඩ්ඩක් ඉන්න. ඒ කියන්නේ භෞතික ලෝකයේ එක රාමුවක් එහෙමත් නැත්නම් එක හොලෝග්‍රැෆික් ෆ්‍රේම් එකක් හැදිලා විනාශ වෙන්න යන කාලය ඇතුළත අපේ සිත 10 වතාවක්ම ඉපදිලා පැවතිලා විනාශ වෙලා ඉවරයි. ඒ කියන්නේ සිතේ වේගය මාරයිනේ. අන්න ඒකයි මේ යාන්ත්‍රණය. අපේ විඥානයේ වේගය පදාර්ථයේ වේගයට වඩා 10 ගුණයක් වැඩි. මේකට අපිට කාල පමාව හෙවත් ටෙම්පරල් ලැග් කියලා කියන්න පුළුවන්. මට තේරෙනවා. විඥානයේ වේගෙන් ගමන් කරනකොට පදාර්ථය ඊට වඩා සෙමින් කම්පණය වෙන නිසා පදාර්ථය වෙනස් වෙන්නේ නැහැ. ඒක ස්ථිරයි කියලා ලොකු මායාවක් බොරුවක් අපේ මොළයට සංවේදනය වෙනවා. හරියට අර දෘෂ්ටි මායාවක් වගේ. ඔව්. රාත්‍රියේට ගිනිපන්දමක් වේගෙන් කරකවනකොට අපිට එක දිගට තියෙන ගිනි වලල්ලක් පේනව නේද? ඔව්. ඒකට persistence of vision කියලා කියනවා. අන්න ඒ වඩේ දුර්වලතාවයක් නිසායි අපිට මේක ස්ථිරයි වගේ පේන්නේ. ඇත්තටම එතන වලල්ලක් නැහැ. තියෙන්නේ වේගයෙන් ගමන් කරන එක ගිනි පුපුරක් විතරයි. අනිත් වැදගත්ම දේ තමයි වස්තුවක දි รา පත් වීම හෙවත් ජරා අවස්ථාව. අපි සාමාන්‍යයෙන් හිතන්නේ දි รา පත් වීම පටන් ගන්නෙ අවුරුදු ගානකට පස්සේ කියලානේ.
අන්න ඒක තමයි අපි කරන ලොකුම වැරද්ද. මේ න්‍යායට අනුව භෞතික රාමෝක දි รา පත් වීම ආරම්භ වෙන්නේ එහි උප්පාද අවස්ථාවේ පටන්මයි. ඒ කියන්නේ ඉපදෙන මොහොතේම දි รา යාමත් ඒකට ඇතුළත් වෙලා ඉවරයි. එතකොට කෙනෙකුට තව ප්‍රබල ගැටලුවක් මතුවෙන්න පුළුවන් මේක අහද්දි. මේ සිතුවිලි, චිත්තක්ෂණ ඊතරම් වේගයකින් ඉපදිලා විනාශ වෙලා යනවා නම් කොහොමද මිනිස්සෙකුට Tamanගේ ජීවිතය, Tamanගේ සිතුවිලි ධාරාව නිකම් කිසිම කැඩීමක් නැති නොකඩවා ගලා යන එකක් විදිහට අකණ්ඩව දැනෙන්නේ? මේ රාමු අතර තියෙන අඳුරු හිඩස් අපිට දැනෙන්නේ නැත්තේ ඇයි? ෆ්‍රේම් තියරි එකෙන් මේකට දෙන පැහැදිලි කිරීම තමයි ආලෝකයේ වේගයෙන් සිදුවන විඥානයේ ගමන් කිරීම. ඒ කියන්නේ විඥානයේ ගමන් කරන වේගය නිසාද අපිට හිඩස් දැනෙන්නේ නැත්තේ? ඔව්. අර කලින් කිව්ව විදිහට විශ්වය කියන්නේ නිශ්චල ත්‍රිමාන රාමු ජාලයක් නම් කාලය ගලා යාමක් නිර්මාණය වෙන්නේ ඒ නිශ්චල රාමු හරහා විඥානය ආලෝකයේ වේගයෙන් ගමන් කරන නිසායි. වේගයෙන් යන කෝච්චියක ජනේලයෙන් එළිය බලන කෙනෙකුට කෝච්චියේ වේගය නිසා එළියේ තියෙන ගස් කණු ඔක්කොම එක දිගට ගලාගෙන යන දර්ශනයක් වගේ පේනනම් නේද? අනිවාර්යෙන්ම ඒ වගේ තියෙන නිශ්චල බව අපිට පේන්නේ නෑ. අන්න ඒ වගේ තමයි අපේ ජීව විද්‍යාත්මක මොළයට කිසිසේත්ම හැකියාවක් නැහැ මේ තරම් වේගකින් සිදුවන රාමු මාරුවේ මතර තියෙන හිඩස ග්‍රහණය කරගන්න. ඒ නිසායි කාලය කියන්නේ අඛණ්ඩව ගලා යන දෙයක් කියලා අපිට තදින්ම දැනෙන්නේ. හරි. ඉතින් දැන් අපි තේරුම් ගත්තා භෞතික ලෝකය කියන්නේ ශක්ති කම්පන රාමු කියලා. අපේ සිත කියන්නේ ඊට වඩා වේගයෙන් යන කම්පන මාලාවක් කියලා තේරුණා. හැබැයි මේ දෙක එකට සම්බන්ධ වෙන්නේ කොහොමද? ඒක තමයි මීළඟ වැදගත්ම කාරණය. අපි කොහොමද බාහිර ලෝකේ සංවේදනය කරන්නේ? මේක පැහැදිලි කරන්න නම් අජීවී ගඩොලක තියෙන පදාර්ථයයි ජීවී ශරීරයක තියෙන පදාර්ථය අතර වෙනස අපි හඳුනගන්න ඕනේ නේද? අනිවාර්යෙන්ම. අර සංවේදක අතුරුමුහුණත හැවත් සෙන්සරි ඉන්ටර්ෆේස් එක ක්‍රියාත්මක වෙන යාන්ත්‍රණය අපි විමර්ශනය කළොත් අජීවී ද්‍රව්‍යවල තියෙන්නේ අර අපි කලින් කතා කළ මූලික සුද්ධාෂ්ටකය විතරයි. ඒ කියන්නේ අර ශක්ති ලක්ෂණ 8 විතරයි. ඔව්. හැබැයි ජීවී සිරුරකදී මේවා දශක කලාප බවට පත් වෙනවා ඩිකේඩ් ගෲප්ස් කියලා කියනවා. ඒ කියන්නේ මූලික ශක්ති 8ට අමතරව තව විශේෂ ශක්ති දෙකක් මේකට එකතු වෙනවා. ඒ තමයි ජීවිත රූපය හෙවත් ලයිෆ් ෆෝස් කියන එකයි ප්‍රසාද රූපය හෙවත් සෙන්සිටිවිටි කියන එකයි. මට තේරෙන විදිහට ජීවිත රූපය කියන්නේ හරියට බැටරියක් වගේ දෙයක් නේද? මේ කලාපයේ අර චිත්තක්ෂණ 17ක් පුරාවටම කඩා වැටෙන නොදී පවත්වාගෙන යන්න අවශ්‍ය කරන ජීව ශක්තිය සපයන්නේ මේ ජීවිත රූපයෙන්. හරියටම හරි. එතකොට ප්‍රසාද රූපය කියන්නේ මොකද්ද? ප්‍රසාද රූපය කියන්නේ බාහිර ලෝකයේ තියෙන අර ශක්ති කම්පන ග්‍රහණය කරගන්න පුළුවන් හරියට ඇන්ටනාවක් හෝ රිසීවරයක් වගේ ක්‍රියාත්මක වෙන ඊටමත් සියුම් සංවේදී කොටසක්. ඒකෙන් තමයි සංවේදන ගන්නෙ. ඕ මේ සංවේදක කොතරම් සූක්ෂමද කියනෝනම් පරීක්ෂණ වාර්තාවේ අපූර්ව උදාහරණයක් දක්වනවා අපේ ඇසේ තියෙන ආලෝකයේ සංවේදනය කරන කොටසේ කියන්නේ චක්කු ප්‍රසාදය කොතරම් කුඩාද කියනවනම් ඒක හරියට පියලිකල මූං ඇටයක මැද තියෙන හිඩැස්ස වගේ ඊටමත් කුඩා ලක්ෂයක්. කියන ක්‍රියාවලිය ඇත්තටම මොකක්ද? අපි සාමාන්‍යයෙන් හිතන්නේ අපේ ශරීරය ඇතුලේ කවුරු හරි ආත්මයක් හෝ පුද්ගලයෙක් ඉඳගෙන මේ ඇස් දෙකෙන් එළිය දිහා බලන් ඉන්නවා කියනනේ. හැමෝම හිතන්නේ එහෙම තමයි. හැබැයි මේ පරීක්ෂණ පත්‍රිකාවට අනුව දැකීම කියන්නේ කිසිම පුද්ගලයෙක් සම්බන්ධ නැති හුදු යාන්ත්‍රික ක්‍රියාවලියක් විතරයි නේද? අර ඉම්පර්සනල් ප්‍රොසෙස් එකක්. හරියටම බාහිරින් එන ආලෝක ශක්තිය හෙවත් වර්ණ රූප ඊට අධික වේගයකින් ඇවිත් අර කියන චක්කු ප්‍රසාදය මත ගැටෙනවා. ඒ ගැටීම නිසා ඇතන ශක්ති පුපුරු යාමක් රසායනික හා ධාරිතා වෙනසක් සිදු වෙනවා. නිකම් භෞතික ප්‍රතික්‍රියාවක් වගේ. ඔව්. අන්නේ ගැටීමෙන් හටගන්නා ප්‍රතිඵලය තමයි චක්කු විඤ්ඤාණය හෙවත් දැකීමේ සිත විදියට හටගන්නේ. මේකේ කිසිම ආත්මයක් නැහැ. ශක්ති ප්‍රභවයන් දෙකක් ගැටීමෙන් ඇතිවෙන තවත් එක ශක්ති කම්පනයක් විතරයි. හරියට ගල් දෙකක් හැප්පුවාම ගින්දර හැදෙනවා වගේ පිරිසිදු විද්‍යාත්මක යාන්ත්‍රණයක් මේක. මේ යාන්ත්‍රණය දිහා බලනකොට අපිට ඊළඟට යන්න වෙන නිගමනය ටිකක් බියකරුයි වගේම ගැඹීරයි. එයයි ඉහතකේ ශක්ති කම්පන චිත්තක්ෂණ සහ මේ කිසිම ආත්මයක් නැති යාන්ත්‍රික ක්‍රියාවලින් විතරක් නම් මේ ලෝකයේ ඇත්තරම පවතින්නේ අපි මේ එදිනෙදා දකින්න අල්ලන්න ආදරය කරන්න මේ ලෝකයේ මොකක්ද මේවා ඇත්තරම පවතින දේවල් නෙවෙයිද මේ අන්තර්ශාස්ත්‍රීය විග්‍රහයේ වැදගත්ම අවස්ථාවටයි අපි දැන් මේ ලැබෙන්නේ. ඔව් මේ සංකීර්ණතාවය ලියා ගන්න නම් අපි සත්‍ය කියන දේ මට්ටම් දෙකකට වෙන් කරලා හඳුනාගත යුතුමයි. බුදුදහමේ මේක හඳුන්වන්නේ සම්මුති සත්‍ය සහ පරමාර්ථ සත්‍ය විදිහටයි.
සම්මුති සත්‍ය කියන්නේ අපි අපේ එදිනදා ජීවිතයේදී sannivedanaya පහසු කරගන්න අපේ ගනුදෙනු කරගෙන යන්න නිර්මාණය කරගත්ත නාමකරණයන් ටිකක්. ඔව්, නම් ගොඩ ටිකක් විතරයි. අපි කියනවා මේක මගේ නිවස, මේ මගේ ශරීරය, මේ සුදු පුරුව කියලා. හැබැයි ඒක භාෂාවාත්මක පහසුවක් විතරයි නේද? ඔව්, භාෂාවෙන් අපි එහෙම කිව්වට පරමාර්ථ සත්‍යයේ යටතේ ඒ කියන්නේ අන්වීක්ෂීයව හෝ ක්වොන්ටම් මට්ටමින් බලනකොට එතන ඒ කියන කිසිම දෙයක් නැහැ. පරමාර්ථ සත්‍ය පවතින්නේ අර මූලික ශක්ති ක්ෂේත්‍රයේ ඇතිවන කම්පන, හෙවත් ශුද්ධාෂ්ටක සහ අර අපි කතා කරපු තප්පරයකින් 10 ඍණ 23 වෙනි බලයේ වේගයෙන් හටගෙන නැති වෙන චිත්ත විතරමයි. මේක තවදුරටත් පැහැදිලි කරන්න අපි අර නිවසේ උදාහරණෙම ගමුකෝ. කෙනෙක් නිවසක් දිහා බලලා මේක නිවසක් කියනවා. හැබැයි අපි මේ නිවසේ තියෙන උළු ටික එකින් එක අයින් කළොත්, ඊට පස්සේ ලී පරාල ටික ගැලවුවොත්, සිමෙන්ති ටික, ගඩොල් ටික ඔක්කොම එකින් එක වෙන් කළොත්, අවසානයේ එතන නිවස කියලා පෙන්වන්න වෙනම දෙයක් ඉතිරි වෙනවද? නෑ, කිසිම දෙයක් නෑ. නිවස කියන සංකල්පය සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙනවා. ඇත්තට මෙතන කවදාවත් නිවසක් තිබුණේ නෑ. එතන තිබුණේ විවිධ පදාර්ථයන්ගේ එකතුකට අපි දීපු නමක් විතරයි. නියම විද්‍යාත්මක පදනම අපිට තේරුම් ගන්න පුරුවා. අනාත්ම කියන්නේ නන් සෙල්ෆ් කියන එකනේ. ඔව්. බොහෝ දෙනෙක් හිතන්නේ අනාත්ම කියන්නේ හුදු දාර්ශනික මතයක් හෝ සදාචාරාත්මක ඉගැන්වීමක් විතරක් කියලායි. නමුත් මේ ෆ්‍රේම් තියරි එකට අනුව අනාත්ම කියන්නේ ව්‍යුහාත්මක විද්‍යාත්මක සත්‍යයක්. ඔන්ටොලොජිකල් ෆැක්ට් එකක්. ඒක මාර ගැඹුරුයි. නිවස ගලවලා බැලුවා වගේ අපේ ශරීරය සහ සිත පරමාර්ථ මට්ටමින් විශ්ලේෂණය කළොත් එතන ඉතිරි වෙන්නේ ක්ෂණයකින් ඉපදිලා මැරෙන ශක්ති කම්පන විතරයි. එතකොට ආත්මය හේවත් ස්ථිර මමෙක් ඉන්නවා කියන හැඟීම මොකද්ද? ඒක හුදෙක්ම අර ශක්ති ක්ෂේත්‍රයේ ඇතිවෙන තවත් එක් අනුනාදයක් හෝ මොලේ විසින් නිර්මාණය කරන මායාවක් විතරයි. එහෙම බැලුවාම සමස්ත විශ්වයම කියන්නේ කිසිම හරයක් නැති මේ ශූන්‍යය තුල අධික වේගයෙන් හටගන්නා සහ විනාශ වෙන ශක්ති කලාප සමූහයක් විතරයි. මේ සාකච්ඡාව සාරාංශ කළොත් ෆ්‍රේම් තියරි ඥාන සහ අභිධර්මය කියන පද්ධති දෙකෙන්ම මේ ලෝකයේ තියෙන මූලිකම යථාර්ථයන් දෙකක් මනාව ඔප්පු කරනවා කියලා මට හිතෙනවා. අනිවාර්යයෙන්ම. අනිවාර්යයෙන්ම. ඒ මොනවද? පළවෙනි එක තමයි විශ්වීය අනිත්‍යය. කිසිවක් නිශ්චල නැහැ, කිසිවක් ස්ථිර නැහැ. හැමදේම තත්පරය අතිශය කුඩා කොටසකින් සම්පූර්ණයෙන්ම අලුත් වෙනවා. දෙවෙනි කාරණේ තමයි මේ ක්ෂණික දි รา පත් වීම, මේ නොනවතින කම්පනය සහ වෙනස් වීම නිසාම හටගන්නා සහජ ආතතිය හෙවත් දුක්ඛය. විශ්වයේ පදනමම ගොඩනැගිලා තියෙන්නේ මේ අනිත්‍ය සහ ආතතිය මතයි. ඇතරම මේ යථාර්ථය තේරුම් ගැනීම තමයි බුද්ධිමතුන් විදියට අපි ලබන විශාලම පිබිදීම වෙන්නේ. බෞද්ධික විද්‍යාව සහ දර්ශනය මේ තරම් අපූර්වට එකට මුණ ගැහෙන අවස්ථා ඉතාමත් විරලයි. මේ ගැඹීර විමර්ශනය අවසන් කරන්න කලින් මේ කතා කරපු රාමු න්‍යාය සහ ශනික විනාශ වීම පදනම් කරගෙන තවදුරටත් කල්පනා කරලා බලන්න පුළුවන් ප්‍රබල ශාස්ත්‍රීය ගැටලුවක් මතු කරන්න මම කැමතියි. කියමු බලන්න. පුරාණ ග්‍රීක දර්ශනයේන තීසියස්ගේ නැව පිළිබඳ ප්‍රහේලිකාවකට අහලා ඇතිනේ. නැවක තියෙන ලෑලි එකින් එක ගලවලා අලුත් ලෑලි දැම්මොත් කාලයක් යද්දි සියලුම ලෑලි මාරු වුණාට පස්සේ ඒක තවදුරටත් අර පරණ නැවමද කියන එකයි ඒ ප්‍රහේලිකාව. ඔව්, ඒක ප්‍රසිද්ධ දාර්ශනික ගැටලුවක්. ෆ්‍රේම් තියරි එකට අනුව මනස පසු කරගෙන ආපු අතීත රාමු විඥානයේ ඉවත් වූ සැනින්ම කිසිදු ශක්තියක් නොමැති මල දත්ත බවට පත් වෙනවනි. එසේනම් මීට විනාඩි 5කට කලින් මේ සාකච්ඡාවට සවන් දෙන්න පටන් ගත්තු පුද්ගලයා තව දුරටත් ජීවමානව පවතිනවද? එහෙමත් නැත්නම් අර තත්පරයකින් 10 ශ්‍රින 23 වෙනි බලය තරම් කුඩා හැම චක්‍රයකදීම සම්පූර්ණයෙන්ම අලුතින් උපදින නව ඒකකයක් විතරක්ද මෙතන ඉතිරි වෙන්නේ? ඒ ගැන ගැඹුරින් සිතා බලන්න. මේ අතිශය ගැඹුරු සිතුලත් සමග අද අපගේ විමර්ශනය අපි මෙතනින් නිමා කරනවා.